මට දැන් මං වැඩියෙන්ම ආදරය කරපු වැඩියෙන්ම හොයලා බලපු වැඩියෙන්ම සලකපු මගේ කියලා හිතාගෙන හිටපු මං වසර ගණනාවක් තිස්සේ දුක් මහන්සිලා කවලා පොවලා නාවලා පිරිසිදු කරලා නොඑක් විදිහේ සත්කාර සම්මාන කළ රැක බලාගත්ත පෝෂණය කරපු මගේ මේ ශරීරය මට දැන් නැති වෙන්න යන්නේ කියලා එයාට දැනෙනවා. ඒ දැනෙනකොට අර හිත හදලා නැති නිසා ධර්ම මාර්ගයේ හිත දියුණු කළ නැති නිසා එයාට මොකද වෙන්නේ? ලොකු කම්පනයක් ඇති වෙනවා. දැන් නිකන් හිතන්නකෝ අපිට සාමාන්‍ය ජීවිතේ දිනෙදා දැන් තරුණ ළමයි දැන් වැඩි හිටියොත් අද කාලේ එහෙමයි තමන්ගේ කොණ්ඩෙට කොච්චර ආසයිද තමන්ගේ දත් ටිකට තමන්ගේ සමේ තියෙන පැහැපැත්කමට පැහැපත්ව තියාගන්න කොච්චර කල්පනා කරනවද තමන්ගේ නියපොතු ටික මේවා ලස්සනට පිළිවෙලකට හැඩට තියාගන්න කියලා ගොඩාක් වියදම් කරනවා කල්පනා කරලා මහන්සි වෙලා කටයුතු කරනවා. ඇත්තටම අපි මේ මුළු ජීවිත කාලෙම ගොඩක්ම මහන්සි වෙන්නේ මේ ශරීරය නඩත්තු කරන්නනේ. සත්තු සිව්පාවන්ගෙන් බේරා ගන්නට, මැසි මඳුරුවන්ගෙන් බේරා ගන්නට, අහුවෙන් වැස්සෙන් පින්නෙන් බේරා ගන්නට, ලෙඩ රෝග වලින් බේරා ගන්නට, රැයට දවල්ට පිළිවෙලකට සනීපෙට සතපවන්න, විවේකය දෙන්න. එතකොට ආහාර පාන වලින් සතුටු කරන්න මේ නොයේක ඒවා කරනවනේ. එච්චර මහන්සිලා මේ හදාගත්ත ශරීරයට අපි හරි ආසයි. එතකොට එක නියපොත්තක් කැඩුනොත් දැන් ඇත්තටම නියපොතු 20ක් තියෙනවා අපේ ඇඟේ. ඔය 20න් එකක් හරි කැඩුනොත් එහෙම කොච්චර දුකක් වේදනාවක් දැනෙනවද කියලා හිතන්නකෝ. මේ පණ තියෙනකොට දත් තියෙනවනේ 40ක් විතර මං හිතන්නේ අඩුම 25ක් 30ක් 40කට කිට්ටු වෙන්න හරි තියෙනවනේ හැම කෙනෙක්ගෙම. එක දතක් හෙල්ලෙන්න පටන් ගත්තොත් කොච්චර දුකක් දැනෙනවද? අනේ මගේ දත් ටික. අනේ මං ලස්සනට තියන් හිටියා. හොඳට හපලා කාලා බීලා හිටියා. දැන් මොකද වෙන්න යන්නේ කියලා ලොකු දුකක් එනවා. ඊළඟට මේ කොණ්ඩේ ගහක් බලන්න. කොණ්ඩ ගස් කෝටි ගාණක් තියෙනවා. එක ගහක් දෙකක් පනාවට ගැලවෙලා එනකොට දුක නැද්ද? බලන්නකො මේ මුළු ශරීරයේම තියෙන පුංචි පුංචි කොටස් පොඩ්ඩක් එහෙම වෙනකොට අපිට ලොකු දුකක් ඇති වෙනවනේ. එහෙමනම් මෙයාට දැන් හිතෙනවා මට මේ මරණාසන්න වෙලාවේ දැනෙනවා මගේ මුළු ශරීරෙම දැන් මට නැති වෙන්නයි යන්නේ. එතකොට අර එක කෙස් ගහක්, එක දතක්, එක නියපොත්තක් වගේ නෙමෙයිනේ මුළු ශරීරෙම නැති වෙන්න යන්නේ කියන එක එයාට දැනෙනවා. කොච්චර වේදනාවක් හිතට එනවද? ඒ තරම් ආසාවෙන් ඉන්න ශරීරය නෙමෙයි. ඊළඟට එයා මෙච්චර කල් නොකා නොබී කාටවත් දෙන්නේ නැතුව හරි හම්බ කරගත්ත ධනයක් තියෙනවා. වස්තුවක් දේපලක් තියෙනවා. අන්න ඒක දැන් එයාට නැති වෙන්න යන්නේ. ඒකත් එයාට දැනෙනවා. ඒක නැති වෙනවා වගේම පිටස්තර ඉන්න අයට ඒක දැන් අයිති වෙනවා. Tamangen පස්සේ කොහොමත් අයිති වෙනවා. අන්න එතකොට එහෙම මහා විශාල දුකක් වේදනාවක් එනවා. දැන් අපිට ජීවත් වෙලා ඉන්න කාලේ ලැබිලා තියෙන දුක් වේදනා එක්ක ඔක සාපේක්ෂව බලා ගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට ඒ විතරක් නෙමෙයි තමන් ආදරෙන් ආසාවෙන් ලෝභකමින් රැක බලාගෙන හදාගෙන පෝෂණය කරපු තමන්ගේ ස්වාමියා බිරිඳ දරුවෝ සහෝදර සහෝදරියෝ දෙමව්පියෝ ඥාතීන් හිතවතුන් ඒ කියන්නේ තමන් ප්‍රිය කරන අය තමන්ට නැති වෙනවා. ඒ නැති වෙන්න යන්නේ කියන එක දැන් එයාට දැනෙනවා තේරෙනවා. පිය විප්පයෝග දුක දැනෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපේ ජීවිතේ අපි ප්‍රිය කරන කෙනා එක මොහොතකට එක පැයකට දෙකකටවත් නොදැක ඉන්න එයාගේ හඬක් අහන්න නැතුව ඉන්න බෑනේ අපිට. දැන් එතකොට එහෙම තනි හිතකට මේ වේදනාව ටික එනකොට ධර්මයේ දියුණු කරපු නැති කෙනෙකුට යන්තම්වත් මේ ධර්මයේ හඬක්වත් ඇහිලා නැති යම් මට්ටමකින් හෝ මේ ධර්මයේ පුහුණු කරපු නැති ගිහි හරි පැවිදි හරි කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. එයාට මේක දරා ගන්න බෑ. ඒ නිසා මොකද වෙන්නේ? එයාගේ සිහි කල්පනාව නැති වෙලා යනවා. අපි කියන්නේ කෝමා තත්වයටපත් වෙනවා කියලා. කෝමා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වූයේ මාර්තු මාස 6 වන දින සියවන ජන්මදිනය සමරන කොළඹ පදිංචි එස් ජේනෝනා ආදරණීය ආච්චි අම්මාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත්පතා ආශිර්වාද කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් සියවන ජන්මදිනය සමරන එස් ජේනෝනා ආච්චි අම්මාට මේ ගෞතම සම්බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතර වීම පිණිසම මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා. ඒ වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ ප්‍රංශී රියුනියන් දිවයිනේ පදිංචි රණසිංහ වික්‍රමාරච්චිලාගේ චූලිකා කුමුදිනී මහත්මියයි. අද දේශකයන්න් වහන්සේ කඩවත මංකඩපාර ධම්නද ධර්මාශ්‍රමයේ ප්‍රධාන අනුශාසක දුරන්දර අතිපූජනීය කොළඹිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ක
චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි මේ උතුම් සුන්දර සද්ධර්මයේ තුලින් දෙලව යහපත සහ සංසාර විමුක්තිය අපේක්ෂා කරන කාරුණික පින්වත්නි පින්වත් ඔබ අපි අද දවසෙත් සූදානම් වෙන්නේ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව මගින් මුළු මහත් ලෝකය පුරාම ප්‍රචාරය කරනු ලබන තවත් උතුම් සද්ධර්ම දේශනාවකට සවන් දෙන්නටයි ඒ අනුව අද දවසේ අප විසින් සිද්ධ කරනු ලබන මේ උතුම් ධර්මානුශාසනාව මේ ආකාරයට වස්සාන දේශනා නාලිකාව තුල සිද්ධ කරවාගෙන තමන් විසින් ඊ타ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරන අතරේ මුළු මහත් ලෝකයටම ධර්ම දානය ලබා දීමේ සත්පුරුෂ අරමුණ ඇතුව මේ සඳහා පින්බර විකාශන ධර්ම දාන දායකත්වයේ ධර්මින් කටයුතු කරනු ලබන ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත් පිරිසක් අද දවසෙත් අපට මුණ ගැහෙනවා ප්‍රංශයේ රීයුනියන් දිවයිනේ වෙසෙන රණසිංහ වික්‍රමාරච්චිලාගේ චූලිකා කුමුදුනි පින්වත් මහත්මියයි ඒ අනුව අද මේ උතුම් පින්කමට පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ. මුළු මහත් ලෝකයටම ධර්ම දානයක් ලබා දෙන මේ පින්බර මොහොතේ එතුමිය බලාපොරොත්තු වන යහපත් අරමුණු ප්‍රාර්ථනා අතර ප්‍රධානම අරමුණ හැටියට සිහිපත් කර ගන්නට දෙන්නේ මාර්තු මාස 6 වන දින 100 වෙනි ජන්මදිනයේ සමරන කොළඹ පදිංචි එස් ජේනෝනා ආදරණීය ආච්චම්මාගේ 100 වෙනි ජන්මදිනය නිමිති කරගෙන ඒ පින්බර මාතාවට තවත් චිරාත් කාලයක් නිදුකින් නිරෝගීව සුවසේ මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය ගත කරමින් තව තවත් පින් කුසල් රැස් කර ගන්නට අවශ්‍ය කරන සියලු ශක්තිය ධෛර්යය කායික මානසික සුවපත් භාවයේ සැලසේවා එතුමියට පින්බර ජන්මදිනයක් වේවා කියන සුභාසින්සනීය ප්‍රාර්ථනා කරමින් දානයන් අතර උතුම්ම වූ දානය ධර්ම දානමය මහා පින්කමක් සිද්ධ කර ගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව සිද්ධ කර ගන්නට යෙදෙන මේ උදාරතර වූ ධර්ම දානමය මහා කුසලයානුභව බලයෙන් 100 වන ජන්මදිනයේ සමරන කොළඹ පදිංචි එස් ජේනෝන ආදරණීය මව්තුමියට ආච්චි අම්මාට තුනුරුවන්ගේ සරණින් දෙවියන්ගේ රැකවරණින් මේ උදාරතර වූ ධර්ම දානමය මහා කුසලයානුභව බලයෙන් නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. තවත් 7 වර්ෂ අධික කාලයක් මේ මනුස්ස ලෝකේ ජීවත් වෙමින් ඊටමත් හොඳින් මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල පින් කුසල් වර්ධනය කරගෙන ධර්මාවබෝධය ලබාගෙන මෙලව පරලව දෙලව ජීවිතයේ සූපත් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සංසාර දුකින් අත මිදී උතුම් අමා මහ නිවනින් සැනසීමේ වාග්ය වාසනාවත් ඒකාන්තෙම උදා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව අපි සිද්ධ කරනවා. ඒ වගේම දායකත්වයේ දරන රණසිංහ ආරච්චිලාගේ චූලිකා කුමුදුනි මහත්මිය ඇතුළු පින්කමට නොඑක ආකාරයෙන් සම්බන්ධව කටයුතු කරන සත්පුරුෂ පින්වත් සියලු දෙනාගේ යහපත් අරමුණු බලාපොරොත්තු සියල්ල ඒ ආකාරයෙන්ම සඵලමත් බවට පත් වේවා. දෙවියන්ට තම තමන් නමින් මිය පරලොව ගිය සියලු දෙනාටත් සුජීවත් වෙන්න අපි හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන රට ලෝකයේ පුරාම ජීවත් වෙන සත්පුරුෂ පින්වත් ඔබ අප සියලු දෙනාටත් මෙලව පරලොව දෙලව ජීවිතේ කායික මානසික සුවය සැලසේවා ධර්ම අවබෝධය උදා වේවා සංසාර දුකින් අත මිදී ඒ උතුම් අමා මහ නිවනින් සැනසීමේ භාග්‍ය වාසනාව ඒකාන්තයෙන්ම උදා වේවා කියන
උතුම් අදිෂ්ඨානය ඇතුවයි අදත් අපි මේ මහා පින්කම ආරම්භ කරන්නේ. සත්පුරුෂ පින්වත්නි, අද අපේ මේ ධර්මානුශාසනාවේ මාතෘකාව චුතිසිත. එහෙම නැත්නම් කෙනෙක් මේ ජීවිතය අවසන් වෙලා තවත් ජීවිතයකට මාරු වෙනකොට, මේ භවයෙන් තවත් භවයකට මාරු වෙන අවස්ථාවේ මේ භවයේ ජීවත් වුණ පුද්ගලයාගේ ශරීර කූඩුවෙන් එළියට යන හිත, ඒ හිතට අනුව තමයි එයාගේ ඊළඟ ප්‍රතිසන්දි භවය, එහෙම නැත්නම් ඊළඟ භවය සකස් වෙන්නේ. ඒ පිළිබඳව ධර්මානුකූලව පැහැදිලි කිරීමක් කරගන්නටයි අපි අද කල්පනා කරන්නේ. මෙතනදී අපි ගොඩක් බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය සමාජයේ මේ චුතිසිත, එහෙම නැත්නම් මරණයටපත් වුණ පුද්ගලයෙක්ගේ ශරීර කූඩුවෙන් එළියට යන හිත පිළිබඳව තියෙන වැරදි අදහස් මොනවද කියන එකත්, ඒවා නිවැරදිව තේරුම් ගන්නේ කොහොමද කියන එකත් කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඇත්තටම චුතිසිතේ ඇති බලවත්කම කොයි වගේද, සසර ගමනේ යහපතට අයහපතට ඔය චුතිසිත, එහෙම නැත්නම් මරණාසන්න වෙච්ච පුද්ගලයෙක්ගේ මරණයටපත් වීමත් එක්ක ශරීරයෙන් එළියට යන හිත මොනතරම් බලවත්ද, සසර ගමනේ ඉදිරි පැවැත්මට ඒක මොන විදිහට උපකාර කරනවද කියන එක ගැන ටිකක් සරලව ගැඹුරෙන් කරුණු කාරණා සාකච්ඡා කරගන්න තමයි අපි අද මේ දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, මේ දේශනාව කරනකොට මට ලස්සන කතාවක් මතක් වුණා. ඒක තමයි අපේ බුද්ධ ශාසනයේ හිටපු ඊටාම ශ්‍රද්ධාවන්ත, ඒ වගේම පරිත්‍යාගශීලී දානපතියෙක්. එතුමාගේ ජීවිතයේ අවසාන මොහොත ගත කරපු විදිහ. ඒ තමයි අනාථපිණ්ඩික සිටුතුමා. අනාථපිණ්ඩික සිටුතුමා ගැන අපි දන්නවනේ. එතුමානේ ජේතවනාරාමය සකස් කරලා කෝටි ගණන් රන් කහවණු වියදම් කළා. ජේතවනාරාමය පිළියෙල කළා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පූජා කළේ. මෙන්න මේ කියන අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේටත් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ සංඝයා වහන්සේලා සියලු දෙනාටත් පුදුම විදිහක ආදරයකින් ගෞරවයකින් කටයුතු කරපු කෙනෙක් කියලා අපි දන්නවා. මේ සිටුතුමා බොහෝම පරිත්‍යාගශීලී. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට අප්‍රමාණ දම්පැන් පූජා කරනවා වගේම මගතොට යන එන දුගී මගී යාචක සියලු දෙනාට පැය 24 පුරාම තමන්ගේ මාලිගාව ඉදිරියේ දන්හලක් විවෘත කරලා තියෙනවා. තරාතිරමක් නැතු ඕනෑම කෙනෙකුට අවශ්‍ය කරන ආහාර පාන ඒ දන්සැලෙන් ගන්න පුළුවන්. එතුමා හොඳ ව්‍යාපාරිකයෙක්. අද විදිහට හිතුවොත් එතුමා හොඳ බැංකුකරුවෙක්. පොලියට මුදල් ලබා දෙන ව්‍යාපාරිකයෙක්. ඉතින් එතුමාගේ ජීවිතයේ බොහොම සාර්ථකව ගෙවුණ අවස්ථා තියෙනවා. ධර්මානුකූලවත් බොහොම යහපත් විදිහට ගෙවුණ අවස්ථා තියෙනවා. ඒ වගේම ආර්ථිකමය පැත්තෙන් කඩා වැටිලා යම් යම් ගැටලු ප්‍රශ්න ඇති වෙච්ච අවස්ථා තියෙනවා. ඒකම ඒ ගැටලු ප්‍රශ්න වලින් එතුමාට නිදහස් වෙන්න, යථා තත්ත්වයටපත් වෙන්න දෙවියන්ගේ පවා උපකාර ලැබිච්ච කතා අපි අහලා තියෙනවා. ඉතින් මේ කියන පින්වන්ත අනාථපිණ්ඩික සිටුතුමා වයෝවෘද්ධ වෙලා අසනීප වෙච්ච වෙලාවේ සිද්ධ වුණ දෙයක් තමයි අද මට මේ දේශනාව කරන්න ගියාම මතක් වුණේ. අනාථපිණ්ඩික සිටුතුමා අසනීප වුණාට පස්සේ බුදුරජාන් වහන්සේට පණිවිඩයක් යවුවා. තව කෙනෙක්ගේ අතේ. කොහොමද යවුවේ? භාගතුන් වහන්සේට කියන්ට අනාථපිණ්ඩික සිටුතුමා ඔබ වහන්සේගේ සිරිපතුල් වන්දනා කරනවා කියලා. ඇයි දැන් මෙතුමා අසනීප වෙලා මාලිගාවේ ඉන්නේ? යන්න එන්න බෑනේ. ඒ නිසා බොහොම හිතවත් සේවකයෙක් යවුවේ. යවලා බුදුරජාණන් වහන්සේට තමන් වන්දනා කරනවා කියලා ඉස්සර වෙලාම වන්දනා කරා. ඊට පස්සේ ඔබත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. එහෙම වන්දනා කළ ඉවරලා කියන්ට අනාථපිණ්ඩික සිටුතුමා අසනීප වෙලා අසාධ්‍ය තත්වෙන් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේට මතක් කරන්න. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ ළඟටත් යන්න
ගිහිලා සරියුත් මහ රහතන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරන්න. අනාථපිණ්ඩික සිටුතුමා වෙනුවෙනුත් වන්දනා කරන්න එහෙම කරලා කියන්න මේ වන්දනා කරන්නේ අනාථපිණ්ඩික සිටුතුමා වෙනුවෙන් කියලා කියන්න. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේටත් මතක් කරන්න කිව්වා අනේ පිරිසිතුමා හොඳටම අසනීප තත්වෙන් අසාධ්‍ය වෙලා ඉන්නේ කියලා. ඒ නිසා අනුකම්පා උපදවාගෙන මාව බලන්ට වඩිනසේක්වා කියලා එතුමා ආරාධනා කළා කියලා මගේ වචනෙන් ඔබ සාරිපුත්ත මහ රහතන් වහන්සේට ආරාධනා කරන්න කියලා කිව්වා. ඉතින් මේ විදිහට සිටුතුමා කරුණාකාරණා කියලා දීලා අර කියන අතවැසියා ඒ පුරුෂයාව යැව්වා ජේතවනාරාමයට. ඉතින් එයා ගිහිල්ලා අනාථපිණ්ඩික සිටුතුමා වෙනුවෙන් බුදුරජාන් වහන්සේට වන්දනා කරලා පණිවිඩය කියා හිටියා. ඊළඟට සාරිපුත්ත මහ රහතන් වහන්සේව හොයාගෙන ගියා. උන්වහන්සේටත් වන්දනා කරලා මේ පණිවිඩය කිව්වා. ඒ පණිවිඩය බොහොම කරුණාවෙන් පිළිගත්ත සාරිපුත්ත මහ රහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක් කරගෙනම අනාථපිණ්ඩික සිටුතුමාගේ මාලිගාවට වැඩම කළා. ඒ වෙලාවේදී සාරිපුත්ත මහ රහතන් වහන්සේ අනේපිට සිටුතුමාගෙන් අහනවා පින්වත් සිටුතුමනි දැන් ඔබේ අසනීප තත්ත්වය කොහොමද? දැන් අපි වුණත් අහනවානේ ලෙඩෙක් බලන්න ගියාම දැන් ඔයාට කොහොමද? අඩුද වැඩිද? ඉතින් ස්වාමීනි හොඳටම අමාරුයි. අඩු වෙන පාටක් නම් පේන්න නැහැ කිව්වා. මගේ මේ වේදනාවත් එන්ටෙන්ඩම වැඩි වෙනවා. අනේ ස්වාමීනි මගේ ඔළුවට තියුණු ආයුධයකින් කවුරු හරි ගහනවා වගේ විශාල වේදනාවක් දැනෙනවා. ස්වාමීනි මට මේක ඉවස ගන්න බෑ. පුදුම විදිහේ වේදනාවක් දැනෙන්නේ. එන්ටෙන්ඩ මේක වැඩි වෙනවා. දැන් මේ මොකද්ද මේ කියන්නේ? සිටුතුමා මේ කියන්නේ මේ මරණාසන්න කෙනෙකුට දැනෙන අත්දැකීම් ටිකක් මේ කියන්නේ. කියනවා අනේ ස්වාමීනි විතරක් නෙමෙයි. බොහොම ශක්තිමත් පුරුෂයෙක් ගොරෝසු කඹයකින් මගේ මේ ඔළුව වෙලලා ඒ කඹේ දෙපැත්තට අදිනකොට ඇතිවෙන වේදනාව වගේ බලවත් වේදනාවක් මගේ මේ හිසේ තියෙනවා. ස්වාමීනි ඒ විතරකුත් නෙමෙයි. හරක් මරණ මිනිහෙක් තියුණු ආයුධයක් අරගෙන හරකෙක්ගේ බඩබොකු කපනකොට තියෙන වේදනාව යම් විදිහකද ආන් ඒ වාගේ වේදනාවක් මගේ මේ බඩට දැනෙනවා. ඒ වගේම ස්වාමීනි බලවත් පුරුෂයෝ දෙන්නෙක් මගේ අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි අල්ලගෙන ගිහිල්ලා ගිනි අඟුරු ගොඩක රතු පාටට ගිනි ගන්න ගිනි අඟුරු ගොඩක දාලා මාව රත් කරනවා පුච්චනවා වගේ මහා දැවිල්ලක් මගේ මේ ඇඟේ තියෙනවා මට දැනෙනවා. ඉතින් දැන් බලන්න රහතන් වහන්සේ නමක් එක්ක සෝතාපන්න බවට පත්වෙච්ච ගිහි උපාසකෙක් කතා කරපු විදිය. දැන් අද කාලේ හරියට තිසරණේවත් පිහිටපු නැති පුතත්ජන කෙනෙක් ඕන් ඔය කියන විදියට අසනීප වුණොත් ඒ කියන්නේ මරණාසන්න ගානටම අමාරු වෙලා එහෙම හිටියොත් කොහොම කියයිද? අනේ හාමුදුරනේ මට ආශිර්වාද කරන්න. මට අපලයක්ද දන්නේ. ඉක්මනට මගේ කේන්දරේ බලවන්න. මට පිරිත් ටිකක් කියලා සෙත් පතන්න. මට කවුරුවත් මොන හරි කරලද දන්නෙත් නැහැ කියලා. දැන් බලන්න එහෙමනේ කියන්නේ ගොඩක් වෙලාවට. දැන් බලන්න ඔය සෝතාපන්න වෙච්ච කෙනෙක්ගේ හිතේ වෙනස. එයාගේ කයට කොච්චර වේදනා දැනුණත් එයා මේක ආර්ය සත්‍යයක් හැටියට දකිනවා මිසක්කා මිත්‍යා දෘෂ්ටියක් හැටියට කල්පනා කරන්නේ නැහැ. දැන් අනිත් එක තමයි ධර්මයේ සඳහන් වෙනවා මේ වාගේ මරණාසන්න අවස්ථාව එනකොට කෙනෙකුට දැනෙන මේ කායික වේදනාව. ඔය දැන් අපි අර උදාහරණ වලින් එතුමා කිව්වේ කොහොමද මේ? එතුමා සෝතාපන්න වෙලා හිටපු නිසා මේක දන්නවා. මේ වේදනාවට සිහි කල්පනාව හොඳින් තියෙනවා. තියාගෙන සිහිය හොඳට පිහිටවාගෙන ඉන්න නිසා තමයි මේ කායික වේදනාව දැනෙන්නේ. දැන් කායික වේදනාව දැනෙන්නේ නැත්තේ නෑනේ දැනෙනවා. අමාරුකම දැනෙනවා. නමුත් සිහිය අවුල් වෙන්නේ නැතුව, පටලවා ගන්නෙ නැතුව, මිත්‍යා දෘෂ්ටියට යන්නේ නැතුව හරි විදිහට සම්මාදිට්ඨිය පිහිටලා ඉන්න සිටුතුමාට පුළුවන්කම ලැබිලා තියෙනවා. සිහි කල්පනාව හොඳින් තියාගන්නත් සිටුතුමාට පුළුවන්කම තියෙනවා. ඒකනේ මේ පැහැදිලිව මේ විස්තරේ කියන්නේ මට මෙහෙම දැනෙනවා කියලා. දැන් එහෙම නැතුව දැන් අපේ කෙනෙකුට එහෙම වුණා නම් එයා අර විදිහට කියනවා.
එයා හරියට කම්පා වෙලා, කලබල වෙලා, දුක් වෙලා, අඬලා, තැවිලා මොනවා හරි එතන මේ වෙනස් කරගන්න හදනවා. නමුත් සිටුතුමා මේක ස්වභාවය දැනගෙන ඉන්නවා. කායික වේදනාව දැනෙනවා. ඒක විස්තර කරලා කියන්න තරම් හොඳ සිහි කල්පනාවක් තියෙනවා. දැන් අපේ සාමාන්‍ය කෙනෙකුට නම් ওই වේදනාවට සිහි කල්පනාව එහෙම අවුල් වෙන්න පුළුවන්. දැන් ඔය වේදනාව විතරක් නෙමෙයි. ඔය දැන් අනාථපිණ්ඩික සිටුතුමා සෝතාපන්න වෙලා හිටපු හින්දායිනේ ඔහොම කියන්නේ. දැන් සෝතාපන්න වෙලා නැති, ධර්මයට ඇවිල්ලා නැති සාමාන්‍ය දැන් බහුතරයක් මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට නම් ඔය වගේ මරණාසන්න වෙනකොට ඔය කිව්ව වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව එක්කම හිතටත් එනවා වේදනා කීපයක්. දැන් ඔය කිව්වේ කායික වේදනා ටිකනේ. ඔය වේදනා ටික ඒ විදිහටම ඕනෑම කෙනෙකුට දැනෙනවා. රහතන් වහන්සේ නමකට උනත් ওই වේදනා ටික තියෙනවා. එතකොට හැබැයි උන්වහන්සේලාගේ හිත සංසිඳිලා නිසා ප්‍රශ්නයක් නැහැ. එතනින් එහාට ඒ වේදන ඔය කිව්ව කායික වේදනාවෙන් වැඩේ නවතිනවා. සාමාන්‍ය කෙනෙකුට නම් ඔය වේදනත් එක්ක හිතේ ඇති වෙන කැළඹිල්ලත් එක්ක එයාට කල්පනා වෙනවා අනේ දැන් මට මේ මොකද්ද වෙන්න යන්නේ? එයාට තේරෙනවා යටින් මට දැන් මං වැඩියෙන්ම ආදරය කරපු, වැඩියෙන්ම හොයලා බලපු, වැඩියෙන්ම සලකපු, මගේ කියලා හිතාගෙන හිටපු මං වසර ගණනාවක් තිස්සේ දුක් මහන්සිලා කවලා පොවලා නාවලා පිරිසිදු කරලා නොයේක් විදිහේ සත්කාර සම්මාන කරලා රැක බලාගත්ත පෝෂණය කරපු මගේ මේ ශරීරය මට දැන් නැති වෙන්න යන්නේ කියලා එයාට දැනෙනවා. ඒ දැනෙනකොට අර හිත හදලා නැති නිසා, ධර්ම මාර්ගයේ හිත දියුණු කළ නැති නිසා එයාට මොකද වෙන්නේ? ලොකු කම්පනයක් ඇති වෙනවා. දැන් නිකන් හිතන්නකෝ අපිට සාමාන්‍ය ජීවිතේ දිනෙදා දැන් තරුණ ළමයි, දැන් වැඩි හිටියොත් අද කාලේ එහෙමයි. තමන්ගේ කොණ්ඩෙට කොච්චර ආසයිද? තමන්ගේ දත් ටිකට, තමන්ගේ සමේ තියෙන පැහැපැත්කමට, පැහැපත්ව තියාගන්න කොච්චර කල්පනා කරනවද? තමන්ගේ නියපොතු ටික මේවා ලස්සනට පිළිවෙලකට හැඩට තියාගන්න කියලා ගොඩාක් වියදම් කරනවා, කල්පනා කරලා මහන්සි වෙලා කටයුතු කරනවා. ඇත්තටම අපි මේ මුළු ජීවිත කාලෙම ගොඩක්ම මහන්සි වෙන්නේ මේ ශරීරය නඩත්තු කරන්නනේ. සත්තු සිව්පාවන්ගෙන් බේරා ගන්න, මැසි මඳුරුවන්ගෙන් බේරා ගන්න, අවුවෙන් වැස්සෙන් පින්නෙන් බේරා ගන්න, ලෙඩ රෝග වලින් බේරා ගන්න, රැයට දවල්ට පිළිවෙලකට සනීපෙට සතපවන්න, විවේකය දෙන්න. එතකොට ආහාර පාන වලින් සතුටු කරන්න මේ නොයේක ඒවා කරනවනේ. එච්චර මහන්සිලා මේ හදාගත්ත ශරීරයට අපි හරි ආසයි. එතකොට එක නියපොත්තක් කැඩුනොත්, දැන් ඇත්තටම නියපොතු 20ක් තියෙනවා අපේ ඇඟේ. ඔය 20ෙන් එකක් හරි කැඩුනොත් එහෙම කොච්චර දුකක් වේදනාවක් දැනෙනවද කියලා හිතන්නකෝ. මේ පණ තියෙනකොට දත් තියෙනවනේ 40ක් විතර මං හිතන්නේ අඩුම 25ක් 30ක් 40කට කිට්ටු වෙන්න හරි තියෙනවනේ හැම කෙනෙක්ගේම. දැන් ඔය මහ බුදුරජාණන් වහන්සේලා සක්විති රජවරු වගේ අයට උඩු ඇන්දේ දත් 20යි යටි ඇන්දේ 20යි නේ. වීසති සේත සුදන්තෝ කියලානේ කියන්නේ අර. එතකොට මේ හරියටම සම 40 දත් පෙළක් තියෙනවා කියන්නේ. දැන් සාමාන්‍ය කෙනෙකුට වුණත් අඩුම දත් 25ක් 30ක් 35ක් විතර හරි තියෙනවනේ. එච්චර දත් තිබිලා එක දතක් ගැලවුණොත්, එක දතක් හෙල්ලෙන්න පටන් ගත්තොත් කොච්චර දුකක්ද දෙනව. අනේ මගේ දත් ටික, අනේ මං ලස්සනට තියන් හිටියා, හොඳට හපලා කාලා බීලා හිටියා, දැන් මොකද වෙන්න යන්නේ කියලා ලොකු දුකක් එනවා. ඊළඟට මේ කොණ්ඩේ ගහක් බලන්න. කොණ්ඩ ගස් කෝටි ගාණක් තියෙනවා. එක ගහක් දෙකක් පනාවට ගැලවිලා එනකොට දුක නැද්ද? බලන්නකො මේ මුළු ශරීරයේම තියෙන පුංචි පුංචි කොටස් පොඩ්ඩක් එහෙම වෙනකොට අපිට ලොකු දුකක් ඇති වෙනවනේ. එහෙමනම් මෙයාට දැන් හිතෙනවා මට මේ මරණාසන්න වෙලාවේ දැනෙනවා මගේ මුළු ශරීරෙම දැන් මට නැති වෙන්නයි යන්නේ. එතකොට අර එක කෙස් ගහක්, එක දතක්, එක නියපොත්තක් වගේ නෙමෙයිනේ. මුළු ශරීරෙම නැතු වෙන්න යන්නේ කියන එක යාට දැනෙනවා. කොච්චර වේදනාවක් හිතට එනවද? ඒ තරම් ආසාවෙන් ඉන්න ශරීරය නෙමෙයි. ඊළඟට එයා මෙච්චර කල් නොකා නොබී කාටවත් දෙන්නේ නැතුව හරි හම්බ කරගත්ත ධනයක් තියෙනවා. වස්තුවක්, දේපලක් තියෙනවා. අන්න ඒක දැන් එයාට නැති වෙන්න යන්නේ. ඒකත් එයාට දැනෙනවා. ඒක නැති වෙනවා වගේම පිටස්තර ඉන්න අයට ඒක දැන් අයිති වෙනවා. තමන්ගෙන් පස්සේ කොහොමත් අයිති වෙනවා. අන්න එතකොට එහෙම මහා විශාල දුකක් වේදනාවක් එනවා. දැන් අපිට ජීවත් වෙලා ඉන්න කාලේ ලැබිලා තියෙන දුක් වේදනා එක්ක ඔක සාපේක්ෂව බලා ගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට ඒ විතරක් නෙමෙයි, තමන් ආදරෙන්, ආසාවෙන්, ලෝභකමින් රැක බලාගෙන හදාගෙන පෝෂණය කරපු තමන්ගේ ස්වාමියා, බිරිඳ, දරුවෝ, සහෝදර සහෝදරියෝ, දෙමව්පියෝ, ඥාතීන්, හිතවතුන්, ඒ කියන්නේ තමන් ප්‍රිය කරන අය තමන්ට නැති වෙනවා.
ඒ නැති වෙන්න යන්නේ කියන එක දැන් එයාට දැනෙනවා, තේරෙනවා. පිය විප්පයෝග දුක දැනෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපේ ජීවිතේ අපි ප්‍රිය කරන කෙනා එක මොහොතකට එක පැයකට දෙකකටවත් නොදැක ඉන්න එයාගේ හඬක් අහන්න නැතුව ඉන්න බෑනේ අපිට. සාමාන්‍ය ස්වභාවය දැන් අලුත විවාහ වුණ ස්වාමියෙක් බිරිඳක් ගත්තොත් ස්වාමියා හෝ බිරිඳ රස්සාවටවත් යනවට කැමති නැහැනේ මුල් කාලේ. ළඟට වෙලා ඉන්නනේ කැමති. කාලයක් යනකොට තේරෙනවා දැන් අපි රස්සාවට යන්න නැතුව බෑ. වියහියදන් තියෙන. ඒ නිසා කමන්නේ කියලා රස්සාවට යන්න නිදහස දෙනවා. ඒ දුන්නත් මගට යනකම් යනවා පස්සේ. පේන නොපෙනෙනකම් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ හැන්දෑවේ කොයි වෙලාවෙද වැඩ ඇරලා ඉන්නේ කොයි වෙලාවෙද එන්නේ කියලා මගට වෙලා බලන් ඉන්නවා. ඈතින් එනකොට හරි සතුටුයි දුවගෙන ගිහිල්ලා අතේ එල්ලිලා කරේ එල්ලිලා ඇඟේ එල්ලිලා සතුටු වෙනවා හොරතල් වෙනවා. ඉතින් ආපු වෙලාවෙ ඉඳලා බොහොම ළඟට වෙලා. ඉතින් ඔහොමනේ මේ කාලය ගෙවෙන්නේ ওই විදිහට. ඊට පස්සේ ස්වාමියාගෙන් බිරිඳගෙන් පස්සේ දැන් දරුවන්ගේ දරුවන්ට මෙහෙම බොහොම ළඟට. දරුවෙක් ඉස්කෝලේ ගිහිල්ලා එනකන්වත් ඉවසගෙන ඉන්න බෑ. ඒ තරම් හරි අමාරුවෙන් අම්මා තාත්තලා ඉන්නේ. ඒ කියන්නේ අර බැඳීම, ප්‍රියතාවය, තමන්ගේකමනේ. ඉතින් පින්වත්නි මේ මරණාසන්න වෙනකොට එයාට දැනෙනවලු දැන් මෙච්චර ආදරෙන් හිටපු මගේ අය මට දැන් නැති වෙනවා. මෙයාලා ඔක්කොම මට දාලා යනවා. ඒක එයාගේ හිතට දැනෙනවා. ඒ දැනෙනකොට කොහොම දුකක් වේදනාවක් එයිද? අර මොහොතකට දෙයකට දාලා යන්න බැරුව හිටපු අය දැන් මුළු සසර ගමනේම අපිට ආයි මුණ ගැහෙන්නේ නැති ගානට අතහරින්න වෙනවා දැන්. එතකොට හිතලා බලන්න මේ දැන් තියෙන එකට සාපේක්ෂව හිතන්න ඕන. ඊළඟට තමන් මෙච්චර කල් මේ හොඳට දැන අඳුනගත්ත ලෝකය මේ පරිසරය මේ සමාජයේ තියෙනවනේ. මේක දාලා නන්නාඳුනන අලුත්ම ලෝකයකට යන්න වෙනවා කියලා එයාට තේරෙනවා. දැන් අපිට වුණත් අපි මේ දන්න ගෙදර දොර අපේ ගම අපේ පළාත ඊට පස්සේ අපේ රට ඇතුලේ අපි බය නැතුව වැඩ කරනවා. හැබැයි අපි නන්නාඳුනන අලුත් රටකට එහෙම ගියොත් අපි හරියට බය වෙලා සැකයෙන් සංකාවෙන් කාලයක් යනකම් බොහොම දුකෙන් ඉන්න තියෙන්නේ. දැන් හිතන්නකො මේ රට ලෝකය නෙමෙයි. මේ සාමාන්‍ය අපි දන්න ලෝකයේ සමාජය නෙමෙයි. මේ ඔක්කොම දාලා අලුත්ම ලෝකයකට යන්න වෙනවා දැන්. එතන තියෙන පරිසරය වෙනස්. ඒ පරිසරය කොයි වගේ එකක්ද කියලා හිතන්න එක්ක නිරේ වෙන්න පුළුවන්, තිරිසන් ලෝකෙ වෙන්න පුළුවන්, പ്രേත ලෝකෙ වෙන්න පුළුවන්, අසුර ලෝකෙ වෙන්න පුළුවන්, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වෙන්නත් පුළුවන්. බහුතරයක් ඉතින් අර පල්ලෙහා පැත්තේ ඒවා තමයි. ගොඩාක් අයට. ඉතින් එහෙම තැනකට යන්න වෙනවා කියලා යාට තේරෙනකොට එන ඒ බය, සැක, සංකා, තනිකම, පාළුව මේ සියලු දුක් සහිත වේදනා එයාගේ හිතට එනවා. ඉතින් තව ගොඩාක් කියන්න පුළුවන්. දැන් නිකන් මේ ටික ගැන හිතලා බලන්නකෝ. අර කායිකව දැනෙන වේදනාව අර අනේ පිරිසුදුතුමා කිව්වේ. ඔළුව පලනවා වගේ, බඩ පලනවා වගේ, අතපය හතරෙන් අල්ලගෙන ගිහිල්ලා ගිනි අඟුරු ගොඩක දාලා පුච්චනවා වගේ, ඔළුවට මහා ආයුධයකින් පහර දෙනවා වගේ, ඔළුව පලනවා වගේ දැනෙනවා කියලා. ඒ කායික වේදනාවත් එක්ක මේ මානසික වේදනා ටිකත් අර ධර්මයක් දියුණු කරපු නැති කෙනාට දැනෙනවනේ. මේ කියන කායික මානසික වේදනා දෙකම තනි හිතකට එනවනේ මෙයාට. දැන් අර හදාගත්ත දරුවෝ ඥාතිවරු හිතවතුන්ට කියන්න පුළුවන්ද මං මෙච්චර මහන්සිලා උඹලව හදා වඩා ගත්තේ මෙන්න මේකටයි. අනේ පුතේ අනේ දුවේ වරෙල්ලා මගේ මේ වේදනාවෙන් ටික ටික උඹලත් ගනිල්ලා මේක මට තනියම දරා ගන්න බෑ කියලා කියන්න පුළුවන්ද? අනේ අපේ අම්මා අනේ අපේ තාත්තා කියලා ඒ දරුවෝ කොච්චර ආදරය කරලා ළඟට ඇවිල්ලා ඔළුවෙන් අතකගා අත් දෙකෙන් අතකගා හිටියත් කකුල් දෙක අතකගා හිටියත් අර වේදනාව ඒ අයට ගන්න පුළුවන් ද බෙදාගෙන ටික ටික? අනේ අපි හදපු වඩපු අපි ලොකු මහත් කරපු අපේ අම්මා අපේ තාත්තා මගේ බිරිඳ මගේ ස්වාමියා මගේ දරුවෝ කියලා ඒ දෙමව්පියන්ට ඒක ගන්න බෑනේ. දැන් ඔය අපි දැකලා තියෙනවා පිළිකා රෝහල වාගේ තැන්වලදී පුංචි තරුණ දරුවෝ මරණාසන්න තරමට අමාරු වෙලා වේදනාවෙන් ඇඹරි කෑ ගහනවා අඬනවා. බොහොම දුකසේ වෙවුලා ඉන්නවා ඒ මරණ බය දැනිලා. ඉතින් අම්මා තාත්තලාත් බලාගෙන ඉන්නවා. අම්මා තාත්තලා අඬා ඉන්නවා. ඉවස ගන්න බැරුව අහක බලාගෙන ඉන්නවා. කොට්ටේ මූණට තියාගෙන අඬනවා. ඉතින් මේ දරුවගේ මේ වේදනාවෙන් කොටසක් අර අම්මට ගන්න පුළුවන්ද? බෑ. ඒ අම්මගේ හිතටත් ලොකු දුකක් තියෙනවා. නමුත් ඒ වේදනාව බෙදා ගන්න පුළුවන්ද? බෑ. ඉතින් අන්න ඒ වාගේ අර කාටවත් මේ වේදනාවල් බාරගෙන බෙදා ගන්න බෑ. එහෙනම් එයා තනියම
ඒ මරණයට මුහුණ දෙන්න සූදානම් වෙච්ච කෙනා ඔය කායික වේදනාවයි මානසික වේදනාව ඔක්කොම තනියම දරා ගන්න ඕන. තනි හිතකට මේක දරා ගන්න වෙනවාමයි. කැමැති වුණත් අකමැති වුණත්. මටත් එහෙමයි ඔබටත් එහෙමයි. දැන් එතකොට එහෙම තනි හිතකට මේ වේදනාව ටික එනකොට ධර්මයේ දියුණු කරපු නැති කෙනෙකුට යන්තම්වත් මේ ධර්මයේ හඬක්වත් ඇහිලා නැති යම් මට්ටමකින් හෝ මේ ධර්මයේ පුහුණු කරපු නැති ගී හරි පැවිදි හරි කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. එයාට මේක දරා ගන්න බෑ. මේක දරා ගන්න අමාරුයි. ඒ නිසා මොකද වෙන්නේ? එයාගේ සිහි කල්පනාව නැති වෙලා යනවා. අපි කියන්නේ කෝමා තත්වයටපත් වෙනවා කියලා. කෝමා වෙනවා. ඉතින් කෝමා තත්වයටපත් වුණාට පස්සේ දැන් ඔන්න අපි බණ කියනවා, පිරිත් කියනවා, එක එක සෙත් පැති ඒ මොකක්වත් එයාට ඇහෙන්නේ නැහැ. ඒ කෝමා වෙලානේ සිහි කල්පනාව නැහැ. ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ බාහිර ආයතන වලින් තමන්ගේ මනසට තොරතුරු ගන්න මනසේ තියෙන තොරතුරු එළියට දාන මේ ඉන්ද්‍රිය පද්ධති සම්පූර්ණ අක්‍රිය වෙලා තියෙනවා. පණ තියෙනවා තමයි. නමුත් ඉන්ද්‍රියන් පද්ධතියෙන් මනසට තියෙන සම්බන්ධතාවය නැති වෙලානේ ඒකනේ මේ කොහොම වෙලා තියෙන්නේ. එතකොට අර කියන කරන කිසි දෙයක් අපි බාහිර ලෝකේ ඉන්න අපි ඥාතිවරු කියන කරන කිසි දෙයක් එයාට තේරෙන්නේ ඇහෙන්නේ දැනෙන්නේ නැතුව යනවා. එතකොට එයාට මොකුත් නැහැ. එයා තනියම එයාගේ තමන්ගේ ලෝකේ එයා තනි වෙලා ඒ කල්පනා කරන්න ඕන දේවල් එයාගේ හිතට ඇවිල්ලා තියෙන දේවල් ඒ ගැන කල්පනා කරනවා මිසක එතනින් මෙහා අපි මේ කරන සාන්ති කර්ම කිසි දෙයක් එයාට වළංගු වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි ධර්මයක් දියුණු කරපු නැති සාමාන්‍ය කෙනෙකුට මරණාසන්න මොහොතේදී අත්දකින්න වෙන දේ. ඕක අපි කාටත් පොදුයි. අපි ධර්මයක් දියුණු නොකර ඉන්න තාක්කල්. දැන් ඒ වගේ වෙලාවට තමයි මේ වේදනාව දරා ගන්න බැරි වෙනකොට තමයි මල මූත්‍රා පව පිට වෙන්නේ. ඒවා මහා සංකීර්ණ කාරණා. මම මේ සරලව මතක් කළේ. දැන් අනේ පිළිසිතුමාට එහෙම තත්ත්වයක් නැතුව බොහොම සීකල්පනාවෙන් අර වේදනාව විඳගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අතින් මේවා විස්තර කරලා කියන්න පුළුවන් කල්පනාව තියන්නේ ඇයි? එතුමා අර ධර්මයේ දියුණු කළ තිබිච්ච නිසා. එතුමා සෝතාපන්න වෙලා හිටියේ. ඔන්න පින්වත්නි එහෙමනම් මම මේ සාමාන්‍ය මතක් කළේ ওই මරණාසන්න වෙනකොට කෙනෙකුට වෙන දේ. එතකොට එයා ධර්මයේ දියුණු කරපු කෙනෙක් නම් වේදනාව විඳ ගන්නවා සිහි කල්පනාවෙන් ඉන්නවා. අන්න ඒ වාගේ කෙනෙකුට ධර්මයෙන් උපදෙස් දෙන්න පුළුවන්. එයාගේ මනස අපිට තියෙන තැන ඉඳලා ඉහළට හදලා ගන්න පුළුවන්. ඇයි එයා කාලයක් ධර්මයේ දියුණු කරලා තියෙනවා. ධර්මයේ ආශිර්වාදය යට තියෙනවා. එයා ධර්මයේ ගැන අවබෝධයක් තියෙනවා. එතන මනසත් හොඳින් තියෙනවා. ඊට පස්සේ එයාට ධර්මානුශාසනාවක් කර දහම් කාරණා පැහැදිලි කර එයාගේ මනස එතනින් තවත් ඉස්සරහට හොඳ පැත්තට ගන්න පුළුවන්. අර ධර්මයක් දියුණු කළා නැතුව සීකල්පනාවක් නැති වෙච්ච කෙනාට කාටවත් මොකුත් කරන්න විදිහක් නැහැ. එයා අසරණයි. එයාට කාටවත් පිළිසරණක් වෙන්න විදිහක් නැහැ. එතකොට මොකද වෙන්නේ? එයා තනියම තමන්ගේ තනි ලෝකයේ කල්පනාවෙන් ඉන්නවා. එතකොට එයා ජීවත් වෙලා ඉන්න කාලේ කරපු කියපු දේවල් එයාට කල්පනා වෙනවා. එතකොට දැන් අපි ගන්නකො සාමාන්‍යයෙන් පෙර සංසාරේ කරපු කීප දේවල් මතක නැහැ කියන්නකො මේ ජීවිතේ යමක් තේරෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා කරපු කීප දේවල් හොඳ නරක ඔක්කොම එයාගේ මනස ඇතුලේ කැරකි වැඩ කරනවා. ඒත් එක්කම එයාට අර වේදනාව දැනෙනවා. එයාට ඊළඟට අර ධර්මයේ සඳහන් වෙනවනේ මේ මරණාසන්න වෙච්ච කෙනෙකුට ගති නිමිති කියලා જાතියක් පේනවා කියලා. ඒ කියන්නේ පෙර නිමිති. ගති නිමිති කියන වචනේ තේරුම තමයි ගති කියන්නේ යන තැන, නිමිති කියන්නේ තොරතුරුනේ. දැන් එයා මේ ලෝකයට සමුදීලා අලුත් ලෝකයකට යන්න ලෑස්ති. ආන්ගේ යන තැන තොරතුරු එයාට පේනවා. මෙහෙදි පේනවා. ඒ පෙනෙන්නේ කොහොමද? ඒ පෙනෙන්නේ එයාගේ අර කර්ම ශක්තිය හැදිලා තියෙන විදිහට. කර්ම ශක්තිය මගින් තමයි ඒ ඔක්කොම නිර්මාණය කරන්නේ. දැන් එයා අපි ගත්තොත් පොදුවේ ගත්තොත් පෙර ජීවිතේ කරගෙන තියෙන ඉතුරු වෙච්ච සේසේ වෙච්ච කර්ම තියෙනවා. දැන් එයාට මේ ජීවිතේ උපදිනකොට ජනක කර්මයක් විදිහට උපකාර වෙච්ච යම් ගරුක කුසල් හෝ අකුසල් තිබුණා. ඒක දැන් ඉවරයි. ඊට පස්සේ ආසන්න ආචින්න කටත්තා ඔය විදිහට එන කර්ම තියෙනවා. ඒ වාගෙන් සමහර විට මේ ජීවිතේ කියන්නේ පෙර ජීවිතයක කරපුවා ඉතුරු වෙච්චා තියෙනවා. ඊළඟට මේ ජීවිතයේ මුල ඉඳලා කරපුවා තියෙනවා. මේ ජීවිතේ මේ මරණාසන්න මොහොතේ එයාගේ හිතේ අලුතෙන් ඇති වෙන සිතුවිලි තියෙනවා. අර බය, සැක සංකත් එක්ක එහෙම. මේක එකින් එක විස්තර කරන්න ගියොත් ගොඩාක් වෙලා යනවා. මම පොදුවේ සරලව කියන්නේ ඒ විදිහට හිතේ ගොඩ නැගෙන කර්ම තියෙනවා. ඊළඟට පෙර ජීවිතෙන් ඉතුරු වෙලා ආපු
ගරුක කර්මවල දැන් ගරුක කර්මයක් නම් අනිවාර්යයෙන්ම මේ භවයේ ලබනකොට මේක ජනක කර්මයක් විදිහට වැඩ කරනවානේ. ඊට පස්සේ ඒකෙන් සේසේ වෙච්ච තියෙනවානේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් අර මුගලන් මහරහතන් වහන්සේ අම්මයි තාත්තයි දෙන්න එක ජීවිතයක ගහලා මරනවානේ. ඒ මැරුවට පස්සේ ඒ විපාකයට ගරුක අකුසලයක් නේක අම්මයි තාත්තයි මරණ එක. කෙලින්ම ඊළඟ භවයේ නිරයට ගියා. නිරයේ කල්ප ගානක් දුක් විඳලා උඩට ආවා. ඇයි ආනන්තරිය ගරුක අකුසලේ. ඊට පස්සේ ඒකේ සේසේ වෙච්ච අකුසල් උන්වහන්සේට දිගින් දිගටම සංසාරේ ආත්මෙන් ආත්මේ විපාක දුන්නා. කාගෙන් හරි ගුටි කාලා තමයි මැරෙන්නේ හැම ජීවිතයකම. අන්තිම ආත්මේ මේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙලත් උන්වහන්සේට පිරිනවම් පාන්න උනේ අර හොරුන්ගෙන් ගුටි කාලා. අර ඒ විදිහට ඉතුරු වෙලා ලැබිලා නිවන් දකින්නකම්ම එනේවා තියෙනවනේ. ඒ අන්න ඒ විදිහට එන කර්ම තියෙනවා. ඒ කර්ම දැන් ජනක, උපත්තම්බක, උපපීඩක, උපඝාතක වශයෙන් එහෙමත් එනවා. එහෙම ඇවිල්ලා එක එක විදිහට අපේ ජීවිතේ හැඩවැඩ වෙනස් කර කර ඇවිල්ලා මේ හැම දෙයකම ඉතුරු වෙච්ච විපාක තියෙනවා. එව්වත් බලපාන. මේ ජීවිතේ මුල ඉඳලා කරගත්ත එව්වත් බලපාන. ඊළඟට අර එයා එහි මොහොත තුලත් ඇති කරගන්නවනේ යම් යම් දේවල්. දැන් අන්න ඒක තමයි වැදගත්ම. අපේ අද මාතෘකාවට වැදගත් වෙන්නේ ඒක. දැන් අර කලින් ඉඳලා තියෙන කර්ම ශක්තියින් වලට අනුව එයාගේ සසර ගමනේ විපාක දෙන විදිහ කර්මයේ විසින් තීරණය කළා ඉවරයි දැන්. එහෙම කර්ම ගොඩාක් කරගෙන කර්මයේ පොදි බැඳගෙන ඉන්න මේ සත්වයා මරණාසන්න ඉන්නකොට ඒ වෙලාවේ එයාගේ හිතට දැනෙන දේවල් ටිකක් තියෙනවා. එයා කරගෙන තියෙන දේවල් මේ ජීවිතේ කරගත් ඒවා අර අන්තිම මොහොතේ ඇතිවෙන බය සැක සංකා එක්ක ඇතිවෙන හිතේ වෙනස්කම් ඊළඟට සමහර වෙලාවට ගොඩක් පව් කරගෙන තියෙන කෙනෙක් වුණත් අන්තිම මොහොතේ මොකක් හරි පුංචි හරි පිනක් මතක් වෙන්න පුළුවන්. අර ඒ වගේ අර ඒ මොහොතට අර මරණාසන්න මොහොතේ තනියම කල්පනාවේ තනි වෙලා ඉන්නකොට හිතට එනවා. Taman ජීවිතේ කරගත්තේ වගේ කලවම එනවා. මේ මොහොතේ වෙන දේවලුත් තියෙනවා. අර ඒ වාගෙන් අපි ගන්නකෝ දෙකක් තියෙනවනේ ප්‍රධාන කොටස්. කුසල් සහ අකුසල්නේ කර්මවල ප්‍රධාන කොටස් දෙක. අපි ගන්නකෝ දැන් අකුසල් කර්මයක් එයාට මතක් වෙනවා. ජීවිතේ හොඳත් කරගෙන තියෙනවා නරකත් කරගෙන තියෙනවා. ඒක අපේ හැටි. හොඳ නරක අඩු වැඩි නේ සමහරු හොඳට පිං කුසල් කරගෙන තියෙනවා. ඒ අතර පොඩි පොඩි අඩුපාඩු නරක වැඩක් තියෙනවා. සමහරු ගොඩාක් නරක වැඩ කරලා තිනවා හොඳ වැඩත් පොඩ්ඩක් එහෙම කරලා තියෙනවා. දැන් අර මරණාසන්න මොහොතේ ඉන්නකොට එයාට මතක් වෙනවා අරවා මොනවද? අර කරගත්ත ගොඩාක් හොඳ වැඩ තියෙනවා ඒවා ටිකක් යට ගිහිල්ලා අර අන්තිම මොහොතේ මතක් වෙනවා මේ වෙනකට කරලා තියෙන අර පොඩි පොඩි උනත් සමහරට ජීවිතේට එකම එක වතාවක් කරපු නරක වැඩක් මතක් වෙනවා. එතකොටම ස්වභාවය තමයි එයාගේ අර ශරීරයේ තියෙන පණ ටික කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන ධර්මානුකූලව කියනවා නම් විඥාණය ප්‍රධාන කොට ගත්ත පංච උපාදානස්කන්ධය. ඔන්න එහෙම තමයි අපිට ධර්මානුකූලව. සාමාන්‍ය ගමේ ව්‍යවහාරයෙන් කියනවා නම් පණ ටික. එහෙම නැත්නම් විඥාණය මේ මුල් කරගත්ත ප්‍රමුඛ කොටගත්ත පංච උපාදානස්කන්ධය. තව ටිකක් කෙටි කරලා කියනවා නම් ආයුස්මාච විඥානං. ආයුසයයි ඌස්නයයි විඥානයයි. මෙන්න මේ ශක්ති තුන චුද්ධෝ අපේත විඥානෝ. මේ ශරීරයෙන් එළියට චුත වෙලා යනවා. ආන්ගේ යනකොට එයාගේ අන්තිම මොහොතේ අර මතක් වෙච්ච සිතට අනුව එයා ගිහිල්ලා ඒක ජනක කර්මයක් වල ප්‍රතිසන්දි හිතක් වෙලා ඊළඟට ගිහින් උපදිනවා තැනක. ඔන්න ප්‍රතිසන්දිය ලබනවා. අර අන්තිමට මතක් වෙච්ච එක අපි කියවනේ දැන් උදාහරණයක් විදියට ගොඩක් පිංකම් කරගෙන තියෙනවා. නමුත් අන්තිමට මතක් වෙන්නේ අර ජීවිතේ කවදා හරි එක දවසක් කරපු නරක වැඩි. එයා එහෙනම් ඒ නරක අකුසල කර්මයේ මතක් වීමත් එක්ක ඊට අනුරූපව මේ මෙතනින් චුත වෙලා යන හිත සකස් වෙලා ඒ චුත වෙලා යන හිත ආධාර කරගෙන තමයි ඊළඟට ප්‍රතිසන්දි හිත හැදෙන්නේ. ආන්ගේ ප්‍රතිසන්දි හිතේදී ජනක කර්මයක් බවට පත් වෙනවා අර මෙහිදී අන්තිමට මතක් වෙච්ච සිතුවිල්ල. එහෙම ජනක කර්මයක් වෙලා එයා එක්කෝ නිරයේ නැත්තම් තිරිසන් ලෝකේ නැත්තම් പ്രേත ලෝකේ නැත්තම් අසුර ලෝකේ. මේ සතර අපායෙන් අර මතක් වෙච්ච අකුසලයේ තියෙන බරපතලකමේ හැටියට අර සතර අපායෙන් එක තැනක උපදිනවා. දැන් මනුස්ස ලෝකයකට උනත් එන්න පුළුවන්. මොකද මනුස්ස ලෝකෙත් පින්පව් දෙකම මිශ්‍රව විපාක දෙන භූමියක් හින්දා කැරකිලා මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. ඒකටත් හේතු ගොඩාක් තියෙනවා. ගොඩාක් ගැඹුරෙන් කිව්වොත්
අර මතක් වෙච්ච අවසාන සිතුවිල්ල ජනක කර්මයක් වෙනවනේ ප්‍රතිසන්දි හිතක් වෙනවනේ. ඒ ප්‍රතිසන්දි හිතට උපස්තම්භක කර්මයක් ඇවිල්ලා හේතු වෙනවා ජීවිතේ වෙන කරගෙන තියෙන හොඳ දෙයක්. ඒක උපස්තම්භක කුසලයක් විදිහට හේතු වුණොත් ඇවිල්ලා එයාට අර ජනක කර්මය ටිකක් හොඳ එකක් බවට පත් කරලා දෙන්න. අපි ගත්තොත් ජනක කර්මය ටිකක් අකුසලයට බරයි. හැබැයි ඒකට උපකාරයක් වෙනවා යම්කිසි කුසල කර්මයක් උපස්තම්භක විදිහට ඇවිල්ලා. අන්න එහෙම වුණොත් අර සතර අපායට වැටෙන්න තරම් දරුණු වෙන්නේ නැතුව මනුස්ස ලෝකයේ වගේ සුගතියකට එනවා. හැබැයි එයාගේ ජනක කර්මය එහෙම් පිටින්ම බොහොම දරුණු එකක්. ඒ නිසා සමහර විට අන්ධයෙක්, ගොළුවෙක්, බිහිරෙක් නේද? වෙනත් ආබාධයක් තියෙන කෙනෙක් නැත්තම් නපුංසකෙක්. ඒ වගේ අර සමාජයේ ප්‍රශ්න ගැටලු ඇති වෙන දුක් විඳින්න වෙන සමහරට දුගී දුප්පත් කෙනෙක්, අන්ත අසරණ කෙනෙක් වෙලා, සමහරට ගණිකාවක් වෙලා නේද? හොරෙක් වෙලා, යාචකෙක් වෙලා, ඒ කියන්නේ උපතින්ම මහපාරේටම වැටිලා ඉපදෙන්න පුළුවන්. කාගෙත් නිന്ദා පාස ලැබෙන විදිහට. අන්න එහෙම ප්‍රශ්න ඇති වෙනවා. ලෙඩ රෝග බහුලව යා ඉපදෙනකොටම යාට ලෙඩ රෝග. දැන් අපි ඒවට උදාහරණ කියන්න ගියොත් දැන් කාමයේ වර්ධව හැසිරිච්ච කෙනෙක්ගේ ඒ සිතුවිල්ල නිසා නම් එයාට ඊට අදාළව යම් යම් ලෙඩ රෝග තියෙනවා. උපතින්ම ආපු සමහර ලෙඩ රෝග. එයාට ආවා විවාහ වෙන්න බෑ. තව අයව ඇසුරු කරන්න බෑ. යාර අර කරගත්ත අකුසලයට සාපේක්ෂව විපාකය ලැබිලා. දැන් හොරකම් කරපු කෙනෙක් නම් එයාට දුගීව දුප්පත්තු. ඉතින් ඒ වාගේ සත්ව ඝාතන, සත්ව හිංසා කරපු කෙනා බොහොම බහු ආබාධ සහිත කෙනෙක්. ගොඩාක් ලෙඩ රෝග. දැන් ඒ වාගේ තියෙනවා. මේක ගොඩක් විස්තර කරන්න ඕනේ නැහැ. මෙහෙම කිව්වම ඔබ තේරුම් ගන්න. එතකොට අන්න ඒ විදිහට අවස්ථාවල් තියෙනවා. එතකොට පින්වත්නි ඕකට හොඳ උදාහරණයක් අපිට මතක් වෙනවා අර මල්ලිකා දේවියගේ කතාව. දැන් බලන්නකො මල්ලිකා දේවිය හොඳට පින්දහම් කරගත්ත තුනුරුවන් කෙරේ බොහොම ශ්‍රද්ධාවෙන් දාන ධර්මාදී කටයුතු කරපු කෙනෙක්. බොහොම පැහැදින් හිටපු කෙනෙක්. පැහැදීමෙන් තුනුරුවන් කෙරෙහි පැහැදිලා හිටියේ. ඉතින් එතුමිය හොඳට පින්දහම් කරගෙන හිටියා. මෙයා මේ මල්ලිකා දේවිය කියන්නේ කොසල් මහ රජුරුවන්ගේ අගමෙහෙසියනේ. එතුමිය මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාට පස්සේ දැන් කොසල් රජුරු හරි ආදරේ මල්ලිකා දේවියට. කොසල් රජුරන්ට හරි දුකයි මේ වෙච්ච දේ ගැන. කොසල් රජුරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා බොහොම වේදනාවෙන්. යන්නේ මොකද? අද ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ඕන මගේ මල්ලිකාට මොකද වුනේ? මගේ මල්ලිකා හොඳට පින්දහම් කටයුතු කරානේ. දැන් ඉපදිලා ඉන්නේ කොහෙද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න ඕන කියලා බොහොම දුකෙන් ජේතවනාරාමයට යනවා. බුදුරජාණන් වහන්සේ කල්තියාම දැනගත්තා කොසල් රජුරෝ එන්නේ මේ වගේ කාරණයක් අහලා දැනගන්න කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැන් අනික කොසල් රජුරෝ මහා හිටි ගමන් හිතුවක්කාර වැඩ කරන රජ කෙනෙක්. ඒ නිසා මේ අදහස අමතක වෙන්න අදිස්ථාන කළා බුදුරජාණන් වහන්සේ. කොසල් රජුරෝ වෙනදා වගේ ආවා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා, ආගිය තොරතුරු කතා කළා. ඒ යන්න ගියා. යද්දි මතක් වෙනවා මම ගියේ මේ වගේ දෙයක් අහගන්න මට ඒක අමතක වුණානේ. එහෙනම් හෙට අහගන්න ඕන කියලා ඔන්න පහවදත් එනවා. එදත් බුදුරජාණන් වහන්සේ මේක මේ අදහස අමතක වෙන්න අදිස්ථාන කළා. ওই විදිහට දවස් 7ක් තිස්සේ කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. අද මල්ලිකා දේවිය ගැන අහලා දැනගන්න ඕන කියලා කොහෙද උපන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ අදහස අමතක වෙන්න අදිස්ථාන කරනවා. කොසල් රජුරෝ කතා කරගෙන ඉඳලා යනවා. මේ විදිහට දින 6ක්ම ගෙවුණා. දැන් 7 වෙනි දවසත් ආවා. එදා බුදුරජාණන් වහන්සේ අර අදිස්ථානෙ කරේ නෑ. කොසල් රජුරෝ ආවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. අනේ ස්වාමීනි මන් දැන් දවස් ගාණක් තිස්සේ ආවේ කාරණයක් දැනගන්න මට අමතක වුණානේ. අනේ ස්වාමීනි මට කරුණාවෙන් අනුකම්පාවෙන් කියන්න. මගේ මල්ලිකා දේවියට මම බොහොම ආදරය කළා. එතුමිය බොහොම හොඳට පින්දහම් කරගෙන හිටියා. ඉතින් එතුමිය හදිසි මරණයටපත් වුණා. දැන් එතුමිය කොහෙද ඉපදිලා ඉන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා මහරජතුමනි බය වෙන්න දෙයක් නැහැ. එතුමිය හොඳට පින් කුසල් කරගත්ත කෙනෙක්. එතුමිය දැන් දෙවියන් අතර ඉපදිලා දිව්‍ය සම්පත් විඳින්මින් ඉන්නවා කිව්වා. ඉතින් කොසල් රජුරවන්ට හරි සතුටුයි එහෙනම් කියලා හිත හදාගත්ත කමන්නේ කියලා. ඉතින් ඇයි අර බුදුරජාණන් වහන්සේ දින කීපයක්ම මේ කාරණේ අමතක වෙන්න අදිස්ථාන කළේ? කොසල් රජුරුවන්ගේ දේවිය කොහෙද උපන්නේ? අර මැරිච්ච ගමම්ම. මැරිච්ච ගමම්ම නිරේ උපන්නා. නිරේ උපන්නේ දින කීයක්ද? දින 7යි. 7 වෙනි දවසේ නිරේන් චුත වුණා. ඒ කියන්නේ නිරේන් අත මිදිලා
ඇය දෙවියන් අතර උපන්නා. මේ වාගේ සිද්ධියක් උනේ මොකක් නිසාද? මල්ලිකා දේවියට ගොඩාක් පින්දහම් කරගෙන තිබුණාට මරණාසන්න මොහොතේ මතක් වුණා ඈත අතීතයේ දවසක කරලා තිබිච්ච එකම එක පාප කර්මයක්. ඒ පාප කර්මය ගැන ඔබ අහලා තියෙනවා. අර සුනකයෙක් එක්ක වෙච්ච සිදුවීම. ඒ ගැන ඕනතරම් දහම් කාරණා තුල අහලා තියෙන නිසා මම ඒ ගැන විස්තර කරන්න යන්නේ නැහැ. අන්න ඒ අකුසලය මතක් වුණා. ඒ මතක් වෙනකොටම තමයි ඇය මරණයටපත් උනේ. එහෙමනම් ඇයගේ චුතිසිත බවටපත් උනේ අර ගොඩාක් කරගෙන තිබිච්ච පින්කම් නෙමෙයි අර එකම එක පාප කර්මය තමයි මතක් වුනේ. මතක් වුණා ඒ ගම මරණයටපත් වුණා චුතිසිත බවටපත් උනේ. ඒක චුත වෙලා ගිහිල්ලා ඒකේ ප්‍රතිසන්දිය අර කරගත් අකුසලයට විපාක විඳින්න සුදුසු ප්‍රතිසන්දිය කොහෙද? නිරේ තමයි ලැබුවේ. ජනක කර්මයක් වෙලා යකුසලී. නිරේ හැබැයි නිරේ උපදුනාට ඒ ඇය කරගෙන තියෙන මහා පින් කුසල් එක්ක ගත්තාම ඒක මහා සුළු අකුසලයක්. ඒ නිසා දින 7ක් වගේ කෙටි කාලයක් ඇයට නිරේ දුක් විඳින්න වුණා. දින 7ක් නිරේ දුක් විඳලා එතනින් චුත වුණා. චුත වෙලා ගොඩාක් කල ජීවිතේ කරගෙන තියෙන පින්කම් කුසල්කම් වලට අනුව ඇය බොහෝ සැප සම්පත් ඇති දෙවියන් අතර ගිහින් උපන්නා. එහෙමනම් චුතිසිතේ ස්වභාවය ඔන්න ඕකයි. ඒ කියන්නේ අර සෝතාපන්න බව, සකදාගාමි අනාගාමි බව වැනි මාර්ගඵල ලැබපු නැති සාමාන්‍ය කෙනෙකුට නම් චුතිසිතේ ස්වභාවය ඔන්න ඔය විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එහෙමනම් චුතිසිතේ තියෙන වටිනාකම මෙතනදී විශේෂයෙන් කියන්නම්. චුතිසිත කියන එක හැබැයි මහා ලොකු වටිනාකමක් තියෙන එකක් නෙමෙයි. ඔන්න ඕක තමයි අපි අද විශේෂයෙන් තේරුම් ගන්න ඕන. ගොඩාක් මිනිස්සු මේ චුතිසිත ගැන කල්පනා කරනවා ජීවත් වෙන කාලේ මොන විදිහට හිටියත් කමන්නේ අන්තිම මොහොතේ චුත වෙනකොට තියෙන හිත හදාගත්තා නම් හරියට හරි කියලා. පින්වත්නි චුත වෙනකොට තියෙන හිත මොන හරි කරලා හදාගත්තා කියලා ඒක ලොකු වාසියක් වෙන්නේ නැහැ. නමුත් නරක නැහැ. ටිකකට හරි හොඳයිනේ. දැන් ජීවිත කාලෙම පව්කාර වැඩ කර ඉඳලා එක පින්කමක් මොකක් හරි කරපු එකක් ඔන්න තිබිලා චුතිසිත විදිහට ඒක එනවා කියන්නකො. එහෙනම් අපි හිතනවා අනේ ලොකු දෙයක් එයා කරන තරම පව්කම් කරේ හැබැයි චුතිසිත හරි ගියා. චුතිසිත හොඳ වුණා. ඒ නිසා ගොඩ ගියා කියලා. පින්වත්නි මතක තියාගන්න ඒ ගොඩ යෑම ඒ තරම් සාර්ථක දීර්ඝකාලීන ගොඩ යෑමක් නෙමෙයි. චුතිසිතේ ආයුෂ චුතිසිතේ බලය ඒ කර්ම ශක්තියේ බලය තියෙන ප්‍රමාණයට සමහරට දැන් අර වැඩි හරියක් ජීවිතේ කරගෙන තියෙන පව්කම් අර බොහොම පොඩි පින්කමක් කරගෙන ඒ නිසා එයා ඒ චුතිසිතත් එක්ක මරණයටපත් වෙලා කොහේ හරි සුගතියක උපදිනවා. මිනිසෙක් වෙලා හරි දෙවියෙක් වෙලා හරි උපදිනවා කියන්නකො. හැබැයි අර පුංචි පින්කමේ ඒ හිතේ ආයුෂ තියෙන අපි නිකන් ගමුකෝ අවුරුදු 5යි. මනුස්ස ලෝකෙ ඉපදෙනවා අවුරුදු 5ක් මනුස්ස දරුවෙක් විදිහට ජීවත් වෙනවා. මනුස්ස ලෝකේ අවුරුදු 5යි එයාට ඒ සැප විඳින්න පින තියෙන්නේ අර මතක් වෙච්ච අවසාන පින්කම ගැන සම්බන්ධයෙන් අවුරුදු 5ක් ඉඳලා 5න් මෙයා මරණයටපත් වෙනවා. ඉතින් ඒ වාගේ මරණ ඕන තරම් අපි දැකලා තියෙනවා. අවුරුදු 10 12 15 20 තරුණ වයසේ මේ හොඳට ඉන්නවා. අර මට එක දරුවෙගේ කතාවක් දෙමව්පියෝ කිව්වා. අම්මයි තාත්තයි මල්ලි අක්කයි. මේ 4 දෙනාම තමන්ගේ ගෙදර වෑන් එකේ ගමනක් ගියා කඩු ගන්නාව පැත්තේ. එකපාරටම කන්දෙන් පල්ලෙහාට වාහනේ පෙරළුණා යම් තැනකදී. අර ගියපු අම්මටයි තාත්තටයි මල්ලිටයි කිසි තුවාලයක් නැහැ. වාහනේ ටිකක් විනාශ වුණා. මේ දෙන්නට තුන් දෙනාට කිසි ලොකු අමාරුවක් නැහැ. පොඩි හීරීම් තුවාල වගේ වැරෙන්න. මේ අක්කා එහෙම නැත්නම් මේ ගෙදර මේ දුව තරුණ දුව අවුරුදු 16ක 17ක විතර දුවක්. ඇය එතනම මරණයටපත් වෙලා. ඉතින් ඇයගේ කතාව ලොකු කතාවක්. ඇය ජීවත් වෙලා ඉන්න කාලේ හොඳට බණ දහම් අහපු හොඳට ධර්ම කාරණා ගැන හිතපු හොඳට බණ භාවනා කරපු සිල් ගුණ දහම් රැකපු දුවක්. ඇය මරණයටපත් වුණා. ඊට පස්සේ ඇයගේ පරිගණකය එහෙම හොයලා බලනකොට අම්මලා ඒකේ තන්නිකරම තිබිලා තියෙන ධර්ම කාරණා එකතු කරලා හදපු පොඩි පොත්පත් එහෙම ලිපි ලේඛන හදපුවා තමයි තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ ඉන්නකම් හොඳ ධර්මානුකූල ජීවිතයක් ගෙවලා තියෙනවා. පෙර ජීවිතවලත් ඒ වාගේ හොඳට ඉන්න ඇති. අපි නිකන් අනුමානෙන් මෙතෙන්ට තේරෙන්න මම මේක කියන්නේ අපි පෙර ජීවිත ගැන දන්නේ නැහැ. සමහරට ඒ හොඳ ජීවිතයක් ගත කරපු එකේ හුරුවට මේ ජීවිතෙත් හොඳට හිටියා.
අර පෙර කරගෙන තිබිච්ච කුසල් කර්ම ගොඩයි. හැබැයි ඒ අතර යම්කිසි අකුසලයක් තියෙන්න ඇති. මනුස්ස ලෝකෙ ඉපදිලා මේ විදිහට කෙටි කාලයක් හරි මනුස්ස ලෝකයේ තියෙන දුක් වේදනා විඳින්න. මොකද මනුස්ස ලෝකේ අපි ඔය කියන තරම් සැප ලෝකයක් නෙමෙයි කියලා අපි දන්නවනේ. ඉතින් ඊට පස්සේ ඇයට ඒ තිබිච්ච ආයුෂ ප්‍රමාණය අවසන් වුණා. අතනදී අර හදිසියේදී අනතුරේදී මරණයටපත් වුණා. ඇය කරගෙන තියෙන ඒ අර අකුසලය ඉවර වුණා. සමහරට ඇයගේ පෙර ජීවිතේ හොඳ කුසල් තිබුණා නම් ඇය මීට වඩා හොඳ තැනක ඊළඟ ප්‍රතිසන්දි ලබනවා. දැන් ධර්මාශෝක රජුට හොඳට පින්කම් කළා. හැබැයි අන්තිම මොහොතේ මතක් වෙච්ච හිතත් එක්ක පිඹුරෙක් වෙලා දින 7ක් උපන්නා. එතනින් පස්සේ යා පිඹුරගේ ජීවිතෙන් අයින් වෙලා ඊට පස්සේ සුගතියට ගියා. ඔය වාගේ ස්වභාව තියෙනවා. ඒත් එහෙමනම් මේ චුතිසිත කියන එක මහා ලොකු බලයක් තියෙන එකක් නෙමෙයි. අන්තිමට මතක් වෙන හොඳට හරි නරකට හරි ගිහිල්ලා ඊට අදාළ තැනක එක්ක දුක්ඛිත තැනක හරි සැපවත් තැනක හරි ඉපදෙනවා. හැබැයි බොහෝ කාලයක් සැපසේ හෝ දුකසේ ඉඳ වෙන්නේ නැහැ. අර චුතිසිතට මතක් වුණේ අහම්බෙන් කරගත් එකක් වෙන්න පුළුවන් නේ ගොඩක් වෙලාවට. දැන් චුතිසිත ගැන ඕනවට වැඩිය බරපතල විදිහට කල්පනා කරන්න දෙයක් නැහනේ. නිතරම සිල් ගුණ දහම් රැකගෙන හොඳට පින් කුසල් කරගෙන අනිකුත් භාවනාදී දියුණු කරලා හොඳ ධර්ම මාර්ගයක කටයුතු කරපු කෙනෙකුට නම් අවසාන හිත ගැන ලොකුවට කරදර වෙන්න ඒ ගැන හිත ඉන්න දෙයක් නැහැ. එයා දන්නවා මගේ ජීවිත කාලේ මං හොඳට හිටියා. Taman ගැන Tamanට විශ්වාසයි. කොහොම කොතනක මැරුණත් එයා බය නැහැ. මොකද එයාට යන්න තියෙන්නේ එයා කරගෙන තියෙන හොඳ කර්ම ශක්තියින්ට අනුව යන ජීවිතයක්. ඒ බය නැහැ එයාට. හැබැයි අර ගොඩාක් වෙලාට චුතිසිත ගැන හිතන්නේ චුතිසිත කොහොමද කියා කල්පනා කරන්නේ ටිකක් වැඩිපුර ජීවිතේ පව් අකුසල් කරගත්ත අයනේ. එතකොට එයාලා බලනවා දැන් මං දන්නේ නැතුව හරි පව් අකුසල් කරගෙන තියෙනවා දැන් මොකද කරන්නේ? එහෙනම් අන්තිම හිත හරි හොඳ කරගෙන හොඳ තැනකට යන්න ඕනේ කියලා හිතනවා. අර ඒ අහම්බෙන් කරගත්ත හොඳක් පොඩි දෙයක් බොහොම කලාතුරකින් කරගත්ත පිනක් තමයි ඔය හිත හිතින්නේ. ඒක චුතිසිත වෙලා ගියොත් වැඩි කාලයක් සැපසේ ඉඳ වෙන්නේ නැහැ. ඒ ආයුෂ තියෙනකම් බොහොම කෙටි කාලයක් සැපසේ ඉන්න පුළුවන්කම තියෙයි. නරක එකක් වුණත් එහෙමයි. දැන් අර මල්ලිකා දේවියට හොඳට පින් කුසල් කරගත්තා. හැබැයි නරක පුංචි කර්මයක් මතක් වුණා. නරක තැනක ඉපදිලා දුක් විඳා. හැබැයි කෙටි කාලයයි. එතනින් අයින් වෙලා එයා අර වැඩි හරියක් ජීවිතේ කරගෙන තිබිච්ච පින්කම් කුසල්කම් වලට අනුකූලව සුගතියකට ගියා. එහෙනම් දුගතියකට ගියපු කෙනා සුගතියකට ගියා. එයාගේ කාලයක් තිස්සේ ජීවිතේ වැඩිපුරම කරගෙන තිබිච්ච කුසල් කර්ම නිසා. ඒකේ අනිත් පැත්ත තමයි පුංචි පිනක් මතක් වෙලා සුගතිය ගියත් ජීවිත කාලේ වැඩි හරියක් කරගෙන තියෙන අකුසල් නම් ඊට අනුව එයා අර සුගතියෙන් ඊටාම කෙටි කාලයකදී චුත වෙලා දුගතියකට යන්නත් පුළුවන්. එහෙනම් මට සංක්ෂේපයෙන් කියන්න ඕන කරන්නේ මෙච්චරයි. චුතිසිත කියන එක ඒ තරම් ලොකුවට හිතන්න ඕන බරපතල කාරණයක් නෙමෙයි. චුතිසිත හදාගත්තත් නැතත් සංසාරේ බොහෝ කාලයක් දුක්ඛෝ සැප විඳින එක තීරණය වෙන්නේ තමන්ගේ ජීවිතේ වැඩි කාලයක් කරගෙන තියෙන කුසල් හෝ අකුසල් මත. වැඩි කාලයක් කුසල් කරගත්ත කෙනෙක් මොකක් හරි පොඩි අතපසුවීමක් නිසා අන්තිම මොහොතේ අකුසලයක් මතක් වෙලා දුගතිය ගියත් වැඩි කාලයක් දුක් විඳින්නේ නැහැ. ඉක්මනින් එතනින් චුත වෙලා අර වැඩි හරියක් කරගත්ත කුසල් වල විපාක විඳ විඳ යාට ඉන්න පුළුවන් සුගතියට යනවා. ගොඩාක් පව් අකුසල් කරගත්ත කෙනෙකුට අහම්බෙන් පොඩි පිනක් මතක් වෙලා සුගතිය ගියත් වැඩි කාලයක් එතන ඉන්නේ නැහැ. කෙටි කාලයකදී එකකින් අයින් වෙලා එයා පුරුදු පරිදි අර කරගත්ත බරපතල පව්කම් නිසා දුගතිය දුක් විඳිනවා. එහෙනම් චුතිසිත කියන එක මහා ලොකු කාලයක් පවතින ලොකු බලපුලුවන්කාර එකක් නෙමෙයි. කෙටි කාලයකට යම් සැපක් හෝ දුකක් ලබා දෙන්න උපකාර වෙන හිතක්. ඒ නිසා මේ චුතිසිත ගැන ඕනවට වැඩිය කල්පනා කරන්න එපා. ඒ ගැනත් හොඳට හෙවිල්ලෙන් බැවිල්ලෙන් ඉන්න එක හොඳයි. නමුත් ඒක ඒ තරම්ම වැදගත් කාරණයක් නෙමෙයි කියන එකයි මෙතන මම පැහැදිලි කළේ. වැදගත් වෙන්නේ මොකද්ද? ජීවත් වෙන ජීවිත කාලයේ පුරාවට වැඩි හරියක්, ඒ කියන්නේ උපරිමයෙන් දැන් අපිට බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? සබ්බ පාපස්ස අකරණං, සියලු පාපයන්ගෙන් දුරු වෙන්න. කුසලස්ස උපසම්පදා, හොඳට කුසල් දහම් දියුණු කරගන්න. සචිත්ත පරියෝදපන, තමන්ගේ චිත්තසංතානය පිරිසුදු කරලා දියුණු කරන්න, භාවනාව තුලින් වඩන්න. අන්න එහෙම ජීවත් වෙන්න. එතකොට පව් අකුසල් දුරු කරලා කුසල් වඩනකොට එයාට
ඒ කුසල කර්මයේ ශක්තිය සසර ගමනේ යහපත පිණිස උපකාර වෙනවා. ඒ වගේ මේ කුසලය අධි කුසලයක් බවට දියුණු කරගත්තාම ඒ කියන්නේ අපි සරලව කිව්වොත් සෝවහන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල දක්වා ඒ කුසලයේ දියුණු කරොත් එයාට ඒකාන්තයෙන්ම සතර අපා දුකෙන් සදහටම නිදහස් වෙලා සුගති සංඛ්‍යාතව ජීවිතය ගෙවලා අරිහත්වයේදී සංසාර දුකෙන් සදහටම නිදහස් වෙන්න වාසනාව තියෙනවා. එහෙමනම් අපි ඔන්න ඔය විදිහට තමයි මේක ගැන කල්පනා කරන්නේ. දැන් අනාථපිණ්ඩික සිටුතුමාගේ කතාවෙත් ඕකයි උනේ. එතුමා හොඳට සෝතාපන්න බවට එනකන් ධර්මයේ දියුණු කළා තිබුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ වාඩි වෙලා ඉඳගෙන මේ පණ ඇද කායික වේදනාව දරාගෙන හැබැයි සිහි කල්පනාවෙන් ඉන්න සිටුතුමාට බණ කියන්න පටන් ගත්තා. ගැඹුරු ධර්මානුශාසනාවක් කළා. සිටුතුමනි මෙන්න මේ විදිහටයි හිතන්නේ. බුදුරජාණන් වහන්සේ මේ විදිහටයි වදාළේ. මේ විදිහට හිත රැක ගන්න. මේ විදිහට හිත රැක ගන්න. ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේවට බාහිරින් එන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ චේතනා කියන මේවත් එක මේ විදිහටයි ගනුදෙනු කරන්නේ. මේවා අනිත්‍ය වශයෙන් හිතන්න, දුක් වශයෙන් හිතන්න, අනාත්ම වශයෙන් හිතන්න. මේ දැනෙන සැප දුක් උපේක්ෂා වේදනා ගැනත් මේ විදිහට හිතන්න. ඒ විදිහට බොහොම ගැඹුරු දහම් කාරණා පිළිබඳ විශ්ලේෂණයක් කළා. හොඳ හිතකින් හිටපු සිහි කල්පනාවෙන් හිටපු මේ සිටුතුමා තමන්ගේ අර කායික වේදනා සියල්ල ධර්මයෙන් යටපත් කරගෙන අර සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කරපු උතුම් දහම් කාරණා මෙනෙහි කර කර සුගතියේම හිත පිහිටවා ගත්තා. මරණයටපත් වුණා. දෙවියන් අතර අනාථපිණ්ඩික දේවතාවා විදිහට එතුමා උපන්නා. එතුමා නිතර මධ්‍යම රාත්‍රියේ ජේතවනාරාමයට ඇවිල්ලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වැඩ ඉන්නවා දැකලා අප්‍රමාණ සතුටු වෙලා වන්දනා කරනවා කියලා වදාළා බුදුරජාණන් වහන්සේ. ඔය විදිහට තමයි අනාථපිණ්ඩික සිටුමාගේ කතාව. එහෙමනම් මේ මරණාසන්න කෙනෙකුගේ හිත වැඩ කරන විදිහ ඒකේ අවසාන ප්‍රතිඵලය ඔන්න ඔය විදිහටයි සිද්ධ වෙන්නේ. එහෙමනම් අපි නැවතත් අවධානය කරගන්න ඕන චුතිසිත කියන වචනයට ලොකුවට යට වෙන්න එපා. චුතිසිත එහෙම නැත්නම් මරණාසන්න මොහොතේ ඇති වෙන හිතුවිල්ලට අනුව තමයි විඥානයේ එළියට යන්නේ. අර මං කිව්වේ ආයුස්මාච විඥානං ආයුසයයි උස්නයයි විඥානයයි චුද්ධෝ අපේත විඥානෝ මේ විඥානයේ ප්‍රමුඛ කොටගත් ශක්තියින් ටික ශරීරයෙන් එළියට යනවා. ගිහිල්ලා ඊළඟ ප්‍රතිසන්දිය ලබනවාමයි කොහෙවත් නවතින්නේ නැහැ. අර වඳුරෙක් ගහකින් ගහකට පයින්න වගේ මේ ගහෙන් පනින්නේ තව ගහක එල්ලෙන්න සූදානම් පිට. ඒ වාගේ මේ මනස යන්නේ තව කොහේ හරි අලුත් ශරීරයක් හොයාගෙන. හරියට අර සර්පෙක් හැව අරිනවා වගේ. තමන්ගේ පරණ හැව අතෑරලා කොහේ හරි ගල් බෙනේක ගස් දෙබලක හිර කරලා ඒ සර්පයා ලිස්සලා යනවා අලුත් ශරීරය ලස්සන කර ගන්නවා ශරීරය. පරණ හැව අතෑරලා යනවා. ආන් ඒ වාගේ මේ මිනිස්සයත් මේ සියලු සත්වයනුත් මේ පරණ ශරීරය අතෑරලා ආපහු අලුත් ශරීරයකට යනවා. ඒ යනකොට ඒ ශරීරය තීරණය වෙන්නේ අර ජනක කර්මයක් එක්ක. ඒ ජනක කර්මය හැදෙන්නේ මෙහෙදී කරගෙන තියෙන කුසල අකුසල කර්මවල බල ශක්තියට අනුව. එතකොට අන්න ඒ බල ශක්තිය අවසාන මොහොතේ පොඩ්ඩක් වෙනස් කරන්න උපකාර වෙන එකක් තමයි මේ චුතිසිත. හැබැයි චුතිසිත කියන එකේ ආයුෂ මහ ලොකු එකක් වෙන්නේ නැහැ. මොකද හේතුව කරගෙන තියෙන කුසල අකුසල කර්මවල බලය වෙනස් වීමත් එක්ක. ඒක මං මුලදී පැහැදිලි කළා විස්තරාත්මකව. ඒ නිසා දිගටම අකුසල් කරගත්ත කෙනෙකුට ඒකම චුතිසිතට ආවොත් ආයේ වෙනසක් නැහෙනි. කොහොමත් එයා ගිහිලා සතර අපාවල දුක් විඳ අර කරගත් අකුසල් ගෙවෙනකන් සසර කල්ප කෝටි කාලයක් දුක් විඳින්න පුළුවන්. හොඳට පින් කුසල් කරගත්ත කෙනෙකුට චුතිසිත ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. හැබැයි චුතිසිතටත් අර තමන් හොඳට කරගෙන තියෙන පින් මතක් වුණාම එයා සුගතියට යනවා. එතන කල්ප ගණන් සුගති සැප විඳගෙන ඉන්න පුළුවන්. එහෙමනම් වැදගත් වෙන්නේ මොකද්ද? අවසාන මොහොතේ මතක් වෙන හිත ගැන හිතනවට වඩා අපි කල්පනා කරන්න ඕන නිතරම හොඳ සීලයක පිහිටලා හොඳ සමාධිමත් හිතකින් ධර්ම මානසිකාරයෙන් හිතත් කයත් සංවර කරගෙන ධර්ම මාර්ගයේ තුල පුරුදු පුහුණු වෙන එක. දාන සීල භාවනාදී පුණ්‍ය කර්මවල නිරත වෙන එක. හැමතිස්සෙම කරුණාව මෛත්‍රිය ආදී හොඳ හිතුවිලි වලින් ඉන්න එක. එහෙම ඉඳගෙන හිතට රාග දේශ මොහ ආදී කෙලෙස් එනකොට ඒවා ගැන නුවණින් විමසා ඒ අකුසල් බැහැර කරගෙන කුසල් හිතේ දියුණු කරගන්නට
උත්සාහ ගනිමින් ධර්ම මාර්ගය තුල කටයුතු කරන එක තමයි නිතරම වැදගත් වෙන්නේ. එතකොට එයාට ඕනෑම තැනක ඕනම වෙලාවක මොන හේතුවක් නිසා මරණයට මුහුණ දෙන්න උනත් බය වෙන්න දෙයක් නැහැ. එයාගේ ඊළඟ භවය ඒකාන්තයෙන්ම සුවපත් බවට පත් වෙනවා. ඔන්න ඔය ටික තමයි අපිට අද මේ චුතිසිත පිළිබඳව කරපු ධර්ම විග්‍රහය තුල අපිට සරලව කතා කරගන්න පුළුවන්. එහෙනම් ඒ ගැන හොඳට නැවත නැවත හිතන්න, තව තවත් ධර්ම කාරණා දැනගන්න, දහම් පොතපත කියවන්න, ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. ඒ තුලින් ඔබේ ධර්මඥානය තව තවත් වඩා වර්ධනය වේවා කියලා ඊටාම කරුණාවෙන් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ ආකාරයට ඒ උතුම් සද්ධර්ම දේශනේ අවසන් වෙන මොහොතේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ සඳහා පින්බර ධර්ම දාන දායකත්වයේ ධර්මින් වස්සාන ධර්ම දේශනා නාලිකාව තුලින් මේ උතුම් ධර්මානුශාසනාව මුළු මහත් ලෝකය පුරාම ප්‍රචාරය කරන්නට අවශ්‍ය කරන දායකත්වයේ සැපයූ සත්පුරුෂ පින්නතුන් සිහි කළ පින් දීලා ආශිර්වාද කරන්න. ඒ අනුව අද මේ උතුම් පින්කමේ පින්බර දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නට යෙදුනේ ප්‍රංශයේ රීයුනියන් දිවයිනේ වෙසෙන රණසිංහ වික්‍රම ආරච්චිලාගේ චූලිකා කුමුදුනී පින්වත් මහත්මිය. එතුමිය වසර ගණනාවක් තිස්සේ වස්සාන ධර්මදේශනා නාලිකාව තුල මෙවැනි උදාරතර වූ ධර්ම දානමය මහා පින්කම් නිරන්තරයෙන්ම සිද්ධ කර ගන්නට යෙදෙනවා. ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ මුළු ලෝකය පුරාම විසුරුවා හරින්න ප්‍රචාරය කරන්න එතුමිය තමන්ගේ පින්බර දායකත්වය නිරන්තරයෙන්ම ලබා දෙමින් කටයුතු කරන්නේ. බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් උතුම් පින්කම් සිද්ධ කරන එතුමිය මේ මොහොතේ එවැනිම උතුම් ධර්ම දානමය මහා පින්කම සිද්ධ කරගෙන විශේෂයෙන් ප්‍රාර්ථනා කරන්නට යෙදුනේ මාර්තු මාස 6 වන දින සියවන ජන්මදිනයේ සමරන කොළඹ පදිංචි එස් ජේන් නෝනා ආදරණීය ආච්චි අම්මාට ඒ ආදරණීය මව්තුමියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත්පත ආශිර්වාද කරමින් දානයන් අතර උතුම්ම දාණය ධර්ම දානමය මහා පින්කමක් සිද්ධ කර ගැනීමේ උදාාරතර අරමුණ ඇතුවයි මේ පින්කම සිද්ධ කර ගන්නට යෙදුනේ. ඒ අනුව සිද්ධ කර ගන්නට යෙදුනා වූ මේ උදාාරතර වූ ධර්ම දානමය මහා කුසලයේ අනුභව බලයෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණින් සියවන ජන්මදිනයේ සමරන කොළඹ පදිංචි එස් ජේන් නෝනා ආදරණීය ආච්චි අම්මාට මව්තුමියට තවත් 7 වර්ෂ අධික කාලයක් මේ මනුස්ස ජීවිතයේ ගෙවමින් නිදුක්ව නිරෝගීව සුවසේ පින් දහම් රැස් කරගෙන මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සසර කතරින් එතර වීම පිණිසත් මේ සියලු ආනිසංසයන් ආශිර්වාදයන් එකසේ හේතු වාසනා වේවායි විශේෂයෙන් අපි එතුමියට සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. එතුමියට පින්බර සුබ ජන්මදිනයක් වේවායි විශේෂයෙන් අපි තවදුරටත් සෙත්පතලා ආශිර්වාද කරනවා. ඒ වගේම දායකත්වයේ දරන පින්නතුන් බලාපොරොත්තු වෙනවා ආදරණීය මෑණියන්ට කුඩලිගමගේ සරෝජිනී මව්තුමියටත් ඒ වගේම සෙනෙහබර පියතුමා RWA දයාරත්න පියතුමන්ටත් නිදුක් නිරෝගී සුවය සමගින් දීර්ඝායුෂ පිණිස සෙත්පතා ආශිර්වාදයන් සිද්ධ කරනු ලබනවා. ඒ වගේම ප්‍රියන්ත නිරෝෂන් සහෝදරයාටත් තුනුරුවන්ගේ සරණින් ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම දියණිය ක්‍රිස්ටීන් වික්ටෝරියා දියණිය ඇතුළුව පවුලට සම්බන්ධ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය සමගින් දීර්ඝායුෂ පිණිස සෙත්පතා ආශිර්වාදයන් සිද්ධ කරනු ලබනවා. ඒ වගේම ධර්මදේශකයන් වහන්සේ හැටියට අපටත් ගෞරවනීය මහා සංඝරත්නයටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සෙත් ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. රට ජාතිය වෙනුවෙන් ජීවිතේ පූජා කළ විරෝධාර රණවිරුවන්ටත් ඒ පින්නතුන්ගේ නමින් මිය පරලොව ගිය සංසාරගතව නොඑක් ආකාරයෙන් පින්නතුන්ට ඥාතිකම් හිතවත්කම් ඇතුව මිය ගිහින් පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන් පරලොව වශයෙන් මේ පින්පෙත් අනුමෝදන් කර සිටිනවා. ඒ හැම දිනාම උතුම් නිවනින් සැනසීම උදා කර ගනිත්වායි විශේෂයෙන් අපි පින්පෙත් අනුමෝදන් කර සිටිනවා. ඒ වගේම සුජීවත් විඳගෙන මේ උතුම් පින්කමට පින්බර දායකත්වයේ දක්වමින් මේ මහා ධර්ම දානමය පින්කමේ මූලිකත්වයෙන් කටයුතු කළ ප්‍රංශයේ රීයුනියන් දිවයිනේ පදිංචි රණසිංහ ආරච්චිලාගේ චූලිකා කුමුදුනී මහත්මිය ප්‍රධානව පින්කමට නොඒක ආකාරයෙන් අතහිත දීලා සම්බන්ධ වෙලා කටයුතු කළ සත්පුරුෂ දායක කාරකාදී සියලු දෙනාටමත්
තුනුරුවන්ගේ සරණින් දෙවියන්ගේ රැකවරණයෙන් මේ උදාාරතර වූ මහා පිංකමේ බලමහිමින් මෙලව පරලව දෙලව ජීවිතේ කායික මානසික සුවය සැලසේවා ධර්මාවබෝධය උදා වේවා සංසාර දුකින් අත මිදී ඒ උතුම් අමා මහ නිවනින් සැනසීමේ භාග්‍ය වාසනාවත් ඒ හැම දිනාටමත් එකසේ උදා වේවායි විශේෂයෙන් අපි සෙත් ප්‍රාර්ථනාවන් සිදු කරනවා. ඒ වගේම ගයන් දුෂන්ත මහත්මයා ඇතුළුව වස්සාන ධර්මදේශනා නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් සෙත් පතලා ආශිර්වාද සිදු කරනවා. ඒ වගේම ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම ලක්වාසී ලෝකවාසී ධර්ම ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටමත් සියලුම ලෝක සත්‍යයන්ටත් මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් උතුම් අමා මහ නිවනින් සැනසීමේ භාග්‍ය වාසනාව ඒකාන්ත වශයෙන්ම උදා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මාර්තු මාස 6 වන දින සියවෙනි ජන්මදිනයේ සැමරූ කොළඹ පදිංචි එස් ජීනෝනා ආදරණීය ආච්චි අම්මාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත්පතා ආශිර්වාද කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් සියවන ජන්මදිනය සැමරූ කොළඹ පදිංචි එස් ජේනෝනා ආදරණීය ආච්චි අම්මාට මේ ගෞතම සම්බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතරවීම පිණිසම මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ප්‍රංශයේ රියුනියන් දිවයිනේ වෙසෙන රණසිංහ වික්‍රමාරච්චිලාගේ චූලිකා කුමුදුනී මහත්මියයි. සිදු කළා වූ මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් චූලිකා කුමුදුනී මහත්මියටත් ග්‍රහදොස් අපල ඇතනම් ඒවා දුරු වී සපවත් සෝපත් ජීවිතයක් ගත කරමින් මේ ගෞතම සම්බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතරවීම පිණිසම මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා කියා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන ලෝපුරා විසිරී පැතිරී සිටින ලක්ෂ සංඛ්‍යාත ග්‍රාහක පිරිස අතරින් අපිත් සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ඔබටත් ඔබේ ජීවිතයට තුනුරුවන්ගේ අනන්ත වූ ආශිර්වාදය පතා දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කම් සිදු කර ගැනීම සඳහා දැන්ම වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාවට කතා කරන්න. අපගේ දුරකථන අංකය 071 57 57 13 දුරකථන අංකය 071 57 57 13 දුරකථන අංකය. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තිරුවන් සරණයි. 071 57 57 13 071 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා